ආයුබෝවන් පුතේ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම අපි අද කතා කරන්න යන්නේ අසම්භාව්‍ය ක්‍රියා ගැන. අසම්භාව්‍ය ක්‍රියාවක් කියලා කියන්නේ පුතේ යම්කිසි ක්‍රියාවක කාලය හෝ අවිනිශ්චිත ස්වභාවය හඟවන ක්‍රියාවලට තමයි අපි අසම්භාව්‍ය ක්‍රියා කියලා කියන්නේ. ඒ කියන්නේ ක්‍රියාවෙන් අපිට ඒ ක්‍රියාව සිදු වුණ කාලය නිශ්චිතව කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ ක්‍රියාව අවිනිශ්චිතයි. වෙයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒ විදිහට ඒ වගේ දේවල් ළඟවන අවස්ථාවලට තමයි අපි අසම්භාව්‍ය ක්‍රියා කියලා කියන්නේ. අසම්භාව්‍ය ක්‍රියා කොටස් දෙකක් තියෙනවා පුතේ. එකක් තමයි කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා, අනිත් එක අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා. අපි ඉස්සරලා බලමු පුතේ කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවක් කියන්නේ මොකක්ද කියලා. කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවක් කියලා කියන්න පුතේ ක්‍රියාව සිදු වුණ කාලය අපිට නිශ්චිතවම ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ ක්‍රියාවෙන් අපිට මේ ක්‍රියාව සිදු වුණ වෙලාව නිශ්චිතව ප්‍රකාශ වෙනවා නම් අපි ඒවට කියනවා කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා කියලා. අපි බලමු මෙතන උදාහරණ දෙකක් දීලා තියෙනවා. එකක් තියෙනවා පුතේ මල්ලී ගීත ගයද්දී නංගී නැටුවාය. නංගි නටලා තියෙන කොයි වෙලාවේද? නංගි නටලා තියෙන පුතේ මල්ලි ගීත ගයද්දී. මල්ලි ගීත ගයන වෙලාවේ තමයි නංගි නටලා තියෙන්නේ. අපිට නංගි නටපු වෙලාව එතකොට මෙතනදී කියන්න පුළුවන්. මෙතනදී මේ වෙලාව කියනවා කියලා හරියටම වෙලාව නෙමෙයි කියන්නේ සිදු වුණ අවස්ථාව අපිට මෙතනදී කියන්න පුළුවන්. තව එකක් තියෙනවා අක්කා පාඩම් කරනකොට මල්ලි කරදර කරයි. අක්කා පාඩම් කරනකොට තමයි මල්ලි කරදර කරලා තියෙන්නේ. මල්ලි කරදර කරේ කොයි වෙලාවේද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් අක්කා පාඩම් කරන වෙලාවේ. ඒ වගේ අවස්ථා තමයි පුතේ කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා කියලා කියන්නේ. අම්මා නිවස ඉදිරිපිට සිටියේදී තාත්තා නිවසට පැමිණියේය. තාත්තා නිවසට ඇවිත් තියෙන කොයි වෙලාවේද? අම්මා නිවස ඉදිරිපිට ඉන්නකොට. තව එකක් ගත්තොත් පුතේ තාත්තා බලා සිටියේදී අයියා ගසේ යතු කපයි. අයියා ගසේ යතු කපලා තියෙන කොයි වෙලාවේද? තාත්තා බලාගෙන ඉන්න වෙලාවේ. ඒ වගේ අවස්ථාවලට තමයි පුතේ අපි කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා කියලා කියන්නේ. අපිට හරියට මේ දේ උනේ කොයි වෙලාවේද කියලා කියන්න පුළුවන්. ඒ වගේ වට තමයි අපි කියන්නේ කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා කියලා. අපි බලමු ඊළඟට අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා කියන්නේ මොනවද කියලා. අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවක් කියන්න පුතේ කිසියම් ක්‍රියාවක් මගින් අවිනිශ්චිත ස්වභාවයක් ප්‍රකාශ වෙනවා නම් ඒවා අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ක්‍රියාව අවිනිශ්චිතයි. වෙයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. මෙතන තියෙනවා පුතේ හොඳින් පාඩම් කළහොත් විභාගය සමත් වෙයි. විභාගය සමත් වෙන්න නම් හොඳින් පාඩම් කරන්න ඕනේ. විභාගය සමත් වෙයිද නැද්ද දන්නෙත් නැහැ. හොඳින් පාඩම් කරනවද නැද්ද කියලා දන්නෙත් නැහැ. අපි අවිනිශ්චිතයිනේ. හොඳින් පාඩම් කරොත් තමයි විභාගය සමත් වෙන්නේ. තව එකක් තියෙනවා ගුරුතුමිය කියතොත් මම පාඩම කියවමි. ගුරුතුමිය කිව්වොත් තමයි මම පාඩම කියවන්නේ. ගුරුතුමිය කියයිද නැද්ද කියලා දන්නෙත් නැහැ. පාඩම කියවන්න සිද්ධ වෙයිද නැද්ද කියලා දන්නෙත් නැහැ. ගුරුතුමිය කිව්වොත් තමයි පාඩම කියවන්නේ. හරි පුතේ ඔන්න ඔය වගේ අවස්ථාවලට තමයි අපි අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා කියලා කියන්නේ. එතන ඔයාලට තේරුණා කියලා අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.